ඔය කොහොමද බය යන්නේ? කොහොම කිව්වොත් හම්බෙන්නේ උඹට මේ සල්ලි. කොහොම යනවද බං හිඟන්නෝ? මේක මේ හිඟන්න එකට වැඩිය හොඳ නිරෝගී මිනිහෙක් යනවා. එහෙම යන්නේ නැහැ. ඔය දැන් මොකද්ද මේ කිහිලි ගහන්නේ? මේ තියන්නේ මේ කිහිලි කරුව. ඉතින් කිහිලි කරුව කිහිල්ල ගහගෙන මේ ඇවිදවිද ඵලයක්. ඕක දැන් කිහිල්ල ගහගෙන රුස්සගෙන යන්නේ. මේ දවල්ට ඇවිදිනවා මිනිස්සු ඉන්න තැන. මම මේ ඩියුටි වල ගෙදර යන ගම. එහෙම කම්මන් තාත්තට පෙන්නුවේ. ඒකත් ඇත්ත තමයි ඩියුටියක් තමයි උනුත් කරන්නේ. එහෙම කමන්නේ මේ ඩියුටියක් නැතුව දැන් මේ ඩියුටි තියෙන වෙලාව පෙන්නහම්කෝ මට. කො එතෙන් දැන් මෙන්න මෙහෙම හරිද? මිනිස්සුන්ට අනුගාවක් බව දැනෙන්න ඕනේ. හරිද? හරිද? අමාරුවෙන් යන්න ඕනේ. කකුල අමාරුව පෙන්නන්න ඕනේ. නේ? උනේ ඇද්ද වෙන්න ඕනේ. ඒරන් අර බලපංකෝ අර පියදාසයයි කොල්ලයි දෙන්නම එක විතලා ඔවුන් අපිට නේද බං අර ඇද කරන්නේ අත්ති නෑන මුදලයි අපේ මුදලයි නෑ මේකට කොච්චර කිව්වත් අහන්න යකෝ ගහනවා මම ගහලා කොයි වෙලාව හරි මැරෙනවා තොට කිව්වට කොච්චරවත් අහන්න යකෝ බලපිය දැන් කී පාරද වැටුනේ කියලා ඔය මට තමයි ඔය අද කරන්නේ වුන් ඔය තව කකුල බකල් ගහන්න පුතා තව කකුල බකල් ගහන්න. ඔය මොකද අත? එහෙම තමයි එන්නේ තාත්තා. කමන්න යනවා. කොහොමද නැද්ද තාත්තා එහෙම ගියාට? නෑ ඔබ ඵලයන්. මමනේ කියන්නේ. එහෙම තමයි හිඟන්නු යන්නේ. ගන්නෙක් නම් කෙසේ වෙතත් ඉදලාලිගෙන් නැතව ඩිංගකින් අහගන්න වෙයි.